අද අපි බබාට ඕන පැළමුන් ගෙදරදිම හදාගමු. පැළමුන් කියලා කියන්නේ ප්‍රෝටීන, තන්තු, ඒ වගේම විටමින බහුල ආහාරයක්. බබාලට දෙන එකෙන් එයාලගේ මාංශ පේශී වර්ධනයට, ඒ වගේම මලබද්ධය වළක්වන්න ප්‍රතිශක්තිය වැඩි කරන පෝෂණීය ආහාරයක්. මම මේ විදියට මුං ඇට ටිකක් භාජනයකට දාගන්නවා. මේකට මම වතුර ටිකක් දාලා වහලා තියනවා රැයක් එළි වෙනකම්. මේ තියෙන්නේ පැය 12කට පස්සේ. දැන් මේ මුං ඇට ටිකක් පැලිලා වගේ තියෙන්නේ. තව පැය 12ක් මේක වහලා තියාගමු. මේ තියෙන්නේ පැය 24කට පස්සේ. මේක දෙතුන් වතාවක් හොඳට හොද ගන්න ඕන. ඊට පස්සේ මම මේ වගේ හිලි හිලි තියෙන පෙනේරයක මේක අතුරනවා. මෙන්න මෙහෙම යටින් වතුර ටිකක් තියලා මම මේක බාගෙට වහලා තියනවා. මේ තියෙන්නේ තව දවසකට පස්සේ. දැන් චුට්ටක් පැලවෙලා තියෙන්නේ. පේනවද මුල් හැදීගෙන එනවා දැන්. මේකට විටින් විට වතුර ටිකක් ඉහින්න. මේ ඊළඟ දවසේ දැන් ඊටත් වඩා චුට්ටක් වැඩිපුර පැලවෙලා තියෙන්නේ. මුලුත් දික් වෙලා තියෙන්නේ. මේ තවත් දවස් දෙකකට පස්සේ දැන් අපේ පැළමුන් ටික හරි. මේ ටික මම දැන් මේ විදියට ගලව ගන්නවා. මේ ටික දැන් හොඳට දෙතුන් වතාවක් හොද ගන්න ඕන. හොදගත්ත පැළමුන් මේ වගේ භාජනයක අපිට ෆ්‍රිජ් එකේ දාලා දවස් 3ක් විතර තියාගන්න පුළුවන්. මේක බබාගේ බත් වලට දාලා අපිට දෙන්න පුළුවන්. ඒ වගේම මේක මාස 6 ඉඳලා බබාට දෙන්න පුළුවන් ඉතාමත් පෝෂණීය ආහාරයක්. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.